සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්න යන්නේ කැරමල් පුඩින්. දැන් මේ දවස්වල හැම කෙනාම වගේ හදනවනේ. දැන් අපි බලමු මොනවද මේ දාන්නේ කියලා අවශ්‍ය කරන ද්‍රව්‍ය. මේ ඇවිල්ලා සීනි ග්‍රෑම් 200ක්. ඔයාලට ඊට වැඩිය ගත්තත් අවුලක් නැහැ. මේ සීනි ග්‍රෑම් 200ක් තෙත නැති භාජනයකට දාලා ඉවර වෙලා රත් වෙන්න තියන්න කැරමල් කරගන්න යන්නේ. මේ තියෙන්නේ විනාඩි 8කට විතර පස්සේ ඇඟිල් හැන්ද දාන්න එපා. එතකන් විනාඩි 8කට පස්සේ තමයි මේ කලර් එක එනකන් අපි සීනි කර කරගත්තේ. මේකට කියන්නේ ඇම්බර් කලර් කියලා. මේ තියෙන්නේ මං හදාගන්න පුඩිම හදන භාජනේ. ඒකට දැන් මං මේ සීනි කර කරගත්තුව දාලා වටයක් දෙකක් කරකවලා ඒක පැත්තකින් තියාගන්න ඕන. මේක චුට්ටක් ගල් වෙනවා. ගල් වුණාට කමන්නේ පැත්තකින් තියන්න. දැන් මේකට ඕන වෙන්නේ ඊළඟ වටේට කිරි මිලිලීටර් 400කුයි මිල්ක් මේඩ් මම මේ පොඩි ටින් එකෙන් භාගයයි ගන්නේ. වැනිලා සුවල්පෙකුයි බිත්තර ගෙඩි 3කුයි. ඊට පස්සේ මම මේ භාජනයේට වෙන භාජනයක් අරගෙන මේකට බිත්තර ගෙඩි 3 කඩලා දාගත්තා. ඒක ඊට පස්සේ ගසා ගන්නවා. පොඩ්ඩක් විනාඩි 2ක් විතර පොඩ්ඩක් කලවම් කරගෙන ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බීට් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ විදිහට ගෑරප්පුවකින් පොඩ්ඩක් කලවම් කරලා ඒකට ඊට පස්සේ මම දාගත්තා කිරි ටික. මේ කිරි සේරම එකතු කරන්න. එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒකත් එක්කම කලවම් කරන මම මේකට සීනි දාන්නේ නැහැ. සීනි කරලා ගත්ත නිසා මේක චුට්ටක් කලවම් කරනවා කිරි බිත්තරයි. ඊට පස්සේ මම කරන්නේ මිල්ක් මේඩ් පොඩි ටින් එකෙන් භාගයක්. මිල්ක් මේඩ් අවශ්‍ය වෙන්නේත් නැහැ. මම ඒක දාපුවම පොඩ්ඩක් රසයි. රස වැඩි වෙන්න නිසා මේකෙන් පොඩි ටින් එකෙන් භාගයක් දාලා ඉවර වෙලා ඒකත් හොඳටම කලවම් කරන්න. මම මේ පෙන්නන්නේ මිල්ක් මේඩ් ටිකක් දාලා ඉවර වෙලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට වැනිලාත් දාගන්න පුළුවන්. වැනිලා මම මේස හැඳි දෙකක් පොඩි හැඳි දෙකක් දාත්තේ. පොඩි තේ හැඳි දෙකක්. හැඳි දෙකක් දාගන්න රසයි. මේ ගොඩක් අය සාදික්කා දානවා. මම නම් සාදික්කා කුරුඳු පොතු කුඩු ඒව මොකුත් දැම්මේ නැහැ. වැනිලා තමයි මේකේ රස එන්නේ. දාලා ඉවර වෙලා පොඩ විනාඩියක් දෙකක් විතර කලවම් කරගන්න. ඊට පස්සේ මම මේක පෙරාගත්තා. මම පෙරාගත්තු එක වීඩියෝ කරගන්න බැරි වෙලා දැන් මේ හදන භාජනයට සීනි කරගෙන දාගත්තු භාජනයට මේ සේරම දානවා. දාලා ඉවර වෙලා ඔයාලට බලන්න මේ චුට්ටක් මේක තැම්බිලා උඩට එන එකක් නිසා ඉඩ තියෙන භාජනයක් ගන්න. ඊට පස්සේ මේ ෆොයිල් පේපර් එකකින් වහගන්න. මූඩියකින් තද වෙන මූඩියක් වුණත් කමන්නේ. මේ වගේ විදියට මේ කොලයකින් මෙහෙම වහගත්තත් කමන්නේ. මම මේක හදන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකේ ස්ටීමරේ නෙමේ. නිකන් රයිස් කුකර් එකටම වතුර දාලා මේ පෙන්නන්නේ. ඒකට වතුර දාලා මේ භාජනේ තියලා තියන්නේ. වතුර උතුරද්දි ඒකට දාලා ඉවරලා මම හොඳට වහගන්නවා. මේක හුමාලේ එළියට එන්නේ නැතුව යන්න. නැත්නම් මේක තැම්බෙන්නේ නැහැ. මම විනාඩි 45ක තමයි මේ ගලවන්නේ. මේ විනාඩි 45කට පස්සේ මේක දැන් තැම්බිලා තියෙන වෙලාව බලලා ඉවර වෙලා මම මේක ලිපෙන් බාගත්තේ. මේ බලන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක දැන් ගලවන්නේ නැහැ. මේක මම ලිපෙන් බාලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ දැම්මා. මම පහුවෙන්ද තමයි මේ ගලවන්නේ. මේක චුට්ටක් පිහියකින් චුට්ටක් බුරුල් කරලා ඉවර වෙලා පිඟානේ අනිත් පැත්තට හරව ගන්නවා. ඒ වෙලෙම ගලවන්න එපා. ෆ්‍රිජ් එකේ දාන්න ඕන. නිවෙන්න ඇරලා ෆ්‍රිජ් එකේ දාන්න. අපි දැන් බලමු දැන් කොහොමද කියලා. මේක කූල් දැන් වෙලා තියෙන්නේ. හරිම රසයි. මේ විදියට හදලා බලන්න ඔයාලා. දැන් මේ අවසානයේ මේ තියෙන්නේ අපි හදාගත්ත කැරමල් පුඩින් එක. සේරමත් හදනවා වගේ අපිත් හැදුවා. මේ තියෙන්නේ කැරමල් පුඩින් එක. මේ තියෙන්නේ දැන් අවසానයි. මේ ෆ්‍රිජ් එකේ දාලා මේක කූල් එකේ හොඳට කන්න පුළුවන්. හොඳට කපද්දි මෙලෙක් එකට සොෆ්ට් එකට කැපෙනවා. ලස්සනයි. මේ කටේම දිය වෙලා යනවා. හරිම රසයි. මේ විදියට ඔයාලත් හදලා බලන්න. අමුත්තෙකුට සංග්‍රහ කරන්න මේක විනාඩි 45යිනේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ විදියට ඔයාලත් හදලා බලන්න. මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.